ආයිබෝවන් අපි දැන් බලමු පරිශීලක ගිණුමක් එහෙම නැත්නම් යූසර් account එකක් හදාගත්තයින් පස්සේ ඒ වගේ යූසර් account එකක් approve කරන්නේ කොහොමද කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් ඔබ වැඩ කරන මට්ටමේට වඩා පහළ මට්ටමේ ගිණුමක් තමයි හැමතිස්සෙම ඔයාලට approve කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමේ ගිණුමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තමයි අනුමත කිරීමක් කරන්නේ. අපි බලමු කලින් සකසාගත්ත ගිණුමක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් මට්ටමේ. එතකොට අපි මේ ගිණුම කොහොමද අප්‍රූවල් කරන්න කියන එක තමයි මම දැන් මෙතන සාකච්ඡා කරන්නේ. එතකොට ඔය යූසර් මැනේජ්මන්ට් කියන එකට ගියාම මෙතන තියෙනවා යූසර් අප්‍රූවල් කියලා කොටසක් තියෙනවා. එතකොට යූසර් අප්‍රූවල් එකට ගියයින් පස්සේ මෙතනින් මට පුළුවන් තෝරගන්න සර්ච් කිරීමක් කරලා ID කාඩ් නම්බරේ මෙන්න මේ විදිහට ටයිප් කරලා එහෙම නැත්නම් නම ටයිප් කරලා මේ විදිහට සර්ච් කරගන්න පුළුවන්. එතකොට ওই විදිහට ඔයාලට තිරේ පේන හැටියට පේනවා අප්‍රූවල් වලට ඇවිල්ලා තියෙනවා කලින් සකසාගත්ත ගිණුම. එතකොට මම මේක මෙතනින් approve කියන බටන් එක press කරලා approve කරන්න යන්න පුළුවන්. එතනදී අහනවා මොන snap එකටද මෙයාලව ඇතුළත් කරන්න ඕන කියලා. දැන් මම මේ සකසාගත්ත ගිණුම social service officer කෙනෙක් හැටියට හදපු ගිණුමක්. ඒ නිසා මම මෙයාව disable කියන එකයි ඒ වගේම තමයි CKDU කියන snaps දෙකට මෙයාව assign කරනවා. ඊට පස්සේ මට පුළුවන් confirm and approve කියන බටන් එක press කරලා ඒක අවසාන confirmation එකක් දෙන්න. එතකොට මේක මම නැවතත් yes කියන එක ඔබනවා. ඒතර ওই විදිහට අපිට ඒ ගිණුම හදලා approval එකක් දෙන්න හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි.